සිග්නල් නම් කැස්සප්ප සිග්නල් නැති හරියක් තමයි අපි මේ වෙලාවේ ඉතින් කන්ද තරණය කාට හිමි වේද කඳු තරණය කවුරුත් ජයග්‍රහණය කරාවිද හොඳ කන්දක් මේ කන්දර මොකක්ද කියන්නේ මේ කන්දර මොකක්ද කියන්නේ රිදිඇල්ල කන්ද රිදිඇල්ල කඳු තරණය කාට ජයග්‍රහණය මේ ඉන්නවා දෙවලපොළ සුරංග ඒ වගේම පැතුම් සම්පත් යන ක්‍රීඩකයෝ දෙදෙනා තමයි මෙතන කඳු වලට දක්ෂ ක්‍රීඩකයෝ දෙදෙනෙක් හැටියට ඉන්නේ. ඉතින් ඒ වගේම ලාබාල ක්‍රීඩකයෙක් හැටියට අපිට පෙන්වන්න මාලිංග ඉන්නවා. ලාබාල ක්‍රීඩකයෙක් හැටියට අනිකුත් ක්‍රීඩකයෝ පස් දෙනාම අධ්‍යක්ෂින් බහුල දින ක්‍රීඩකයෝ. ඉතින් පොලිසියේ ඉසුරු ඉන්නවා. ඒ වගේම චරිත් පනාන්දු ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරන ක්‍රීඩකයා. ඉතින් කන්ද තරණය මෙතෙන්දි පටන් ගන්නනේ. කන්දනේ පටන් ගන්න. කඳු තරණය අපි පටන් ගන්නවා. කවුරු ජයග්‍රහණය කරාවිද මේ පොකුර එක දිගටම කන්දේ මුදුනටම යාවිද නැත්නම් පොකුරෙන් කරාවිද මෙන්න කඳු තරණය අපිට මේක සජීවීව ලබා දෙන්න හැකියාවක් තිබ්බනම් අපේ ප්‍රේක්ෂකයන්ට බලන්න තරඟය තුල මොන වගේ තරඟකාරීත්වයක්ද තියෙන්නේ කියලා මේක විතරයි තරඟකාරීත්වය මොන වගේද කියලා අපිට බලා ගන්න පුළුවන්. ඔන්න අවසන් 15ක වගේ දුරක් 15ක් විතරද නේ? තවදලා හරියටම කිලෝමීටර් 14ක් විතර තියෙනවා. 14. ඔව්. තවත් කිලෝමීටර් 14ක 15ක වගේ දුරක් තමයි තවත් මේ තරඟය නිමා කිරීමට ජයග්‍රහණය කාට හිමි වේවිද කියලා අපි කඳු තරණය තවත් අපිට ආරම්භ කරලා තවත් ක්‍රීඩකයෝ මේ අරවීම විදේශයට යන ක්‍රීඩකයෝ තවමත් තරඟයේ නිමා කිරීමට බලාපොරොත්තු වෙන ක්‍රීඩකයෝ රාශියක් තවත් තරඟයේ දෙසට ඇදෙනවා. මේ තරඟයේ නිමා වෙන දෙසට තමයි අපි මේ දඹුල්ල දඹුල්ල දෙසට අපි යන්නේ. අපි දඹුල්ල පාර්තනා බෝධිය අසලින් තමයි තරඟයේ නිමා කිරීමට බලාපොරොත්තු කඳු තරණය ඒ වගේම අපි මතක් කරන්නේ මේ මාර්ගයේ තරගයේ සජීවී කිරීමට මට ආරාධනා කරපු නිශාන්ත රාජපක්ෂ රාජපක්ෂ ඌව සම්පූර්ණ මට ආරාධනා කළා. ඒ වගේම සීගිරි මෙහෙවීම් කටයුතු ගම්පහ දිසි පාපති සංගමය ඉන්නවා. මෙන්න මේ විදියට ගම්පහ දිසි පාපති සංගමය මේ පාපති තරගයේ මෙහෙවීම් කටයුතු මේ විදියට ඉතින් ඔන්න තරගය කඳු තරණය ආරම්භ කළේ දෙවලපොළ ඉදිරියේ සිටින මානික මදුවා ඉන්නවා මොරටුව වගේම පැතුම් සම්පත් තරණ කටුවල වගේම චරිත පනාන්දු අක්කරපණ මේකම ඊළඟ ඉසුරු තමුත් ඒකම ප්‍රදේශයේ ක්‍රීඩකයා කන්ද තමයි මේ තරණය කරන්නේ. කන්ද ආරම්භ කළා පාපැදි ක්‍රීඩකයා. මේ ස්ටෑන්ඩඩ් තරගයේ ස්ටෑන්ඩඩ් පාපැදිය ඉදිරිපස කොක්විල් එක 48 සහ පිටිපස ප්‍රීවිල් එක 18 ගමාගෙන තමයි මේ කඳු තරණය කරන්නේ. අපි රේසින් තරගයකට එහා ගිය තරගයක් හැටියට අපිට පෙන්වන්න පුළුවන්. මොකද කඳු තරණයේදී යකඩ ගොඩක් තම දෙපයට වාරු අරගෙන මේ කඳු තරණය කරද්දී ඔබට පේනවා ඒ තියෙන අමාරුව. පාපැදි ක්‍රීඩකයන්ට තියෙන අමාරුව ඔබට පේනවාදී මේ කන්දේදී. ඔව් කන්දේ ජම්ප් කරයිද කන්දේ දාලා යයිද අනිත් ක්‍රීඩකයන් තවමත් කන්ද මොන වගේද අපිට දැක ගන්න හැකියාවක් නැහැ. කවුරු ඉස්සරහට යන්න හැකියාවක් වේවිද? මොන විදියට තරගය නිමා කරන්න හැකියාවක් වේවිද? මෙන්න තරගය තවත් කිලෝමීටර් කීපයයි තරගයේ ජයග්‍රහණය කරන්න ස්ථානයක් ලබා ගන්න. දැන් ක්‍රීඩකයෝ 5 දෙනයි පළවෙනි පොකුරේ. ක්‍රීඩකයෝ 5 දෙනෙක්
චරිත් ප්‍රනාන්දු ඉන්නවා. අංක 1 චරිත් ප්‍රනාන්දු 81 122 මදුව ඒ වගේම 84 දෙවලපොළ සුරංග 33 පැතුම් සම්පත් අංක 13 මාලිංග වෙන ක්‍රීඩකයන්. ඔව් තරඟයේ මේ ස්ටෑන්ඩඩ් පාපදියක මේ වගේ කඳු තරණයේදී අපිට දැක ගන්න හැකියාව තිබුණේ පාද චලනයන් සාමාන්‍ය තද බර අමාරු විදිහට තමයි උන් තරඟයේ පාද චලනයන්. ඔව් පැතුම් සම්පත් උත්සාහයක් දරනවා. තවත් ඉදිරියට යන අවස්ථාවක්. උන් තවත් පොකුරේ කීප දෙනෙක් පොකුරෙන් පසුපස එලා මං හිතන්නේ කීඩක කීප දෙනෙක් පොකුරේ දාගෙන ඉදිරිය තවත් පොඩි කීඩක දෙදෙනෙක් හෝ තුන් දෙනෙක් තරඟේ නිමාවට අරයි යන්න තමයි උන්ගේ බලාපොරොත්තු. තවත් තාම කන්දේ අමාරු කොටසට අපි පැමිණිලා නැහැ. තවත් තද කොටස තව ඉස්සරහට තවත් තද කොටස ඉස්සරහට අපිට දැක ගන්න පුළුවන් කන්දේදී මෙන්න බර වේනාති වේගය පැයට කිලෝමීටර් 15ක 10ක විතර වේගයක් මේ ස්ටෑන්ඩඩ් පාපජයක් දේශීය පාපජයක් වුණා නම් කීඩකයන් උන්ගේ හැකියාවෙන් ගියර් මාරු කරලා ඒ පාපජය විෂයාකාර කන්දේ රැගෙන යන අවස්ථාවක් තියෙනවා. මේ ස්ටෑන්ඩඩ් තරගයේ සවුවක් නිසා මේ කොග්විල් එක 48 සහ ප්‍රීවිල් එක 18 යන දැතිරෝධ දෙකකින් යකඩ ගොඩක් මේ කන්දක මුදුනක කන්දක් තරණය කරන ආකාරයක් ඔබට පේනවා. ඇති ඇත්තටම මේක ලේසි පහසු වැඩක් නෙමෙයි. ස්ටෑන්ඩඩ් පාපජයක මේ වගේ කන්දක යන්න හැකියාව. ඉතින් ඒක හොඳ ශක්තියක්, හොඳ හයියක්, හොඳ මේ ඝට්ටනයක් තිය යුතුයි. දෙවලපොළ සුරංග කෙමින් ඉදිරියට යනවා. චරිත් ප්‍රනාන්දුත් අපහසු තත්යකට අපිට පේනවා. චරිත් ප්‍රනාන්දුත් අමාරුවෙන් ඒ වගේම මාලිංග මේ කෑලි දෙවලපොළ සුරංග ඉදිරියට ඇදෙනවා. පැතුම් සම්පත් මොන ස්ථානයක් ගනීවිද? පැතුම් සම්පත් යන්න හැකියාවක් ලැබෙයිද? තවත් මාලිංග කීඩක සියලු දෙනාම එකිනෙක පසු වෙන හරියට බයික් බී ඉන්නවා සපෝට් එකට ඇවිල්ලා. ඉතින් කීඩකයෝ සියලු දෙනාම විටෙන් දෙවලපොළ ලංකේ දෙවලපොළ සුරංග තනියම කන්ද තරණය සුරංග අපිට දැක ගන්න පුළුවන්. දෙවලපොළ සුරංග තනියම ඉදිරියට ඇදෙනවා. අසීරුම කාර්යයක් දෙවලපොළ සුරංග මෙන්න. ඔව් තමයි තරඟේ කන්දේ ඉදිරියට යන්නේ. මොහුට යන්න අවස්ථාවක් ලැබෙවිද තරඟේ නිමා කිරීමට? තවත් පොඩි තැනක් කන්දේ සූර්යයා දෙවලපොළ සුරංග කන්දේ සූර්යයා දෙවලපොළ සුරංගට හිමි වේවි. ඔව් එදා මෙදා කඳු වල අති දක්ෂ ලෙස තරඟ වැදුණු ක්‍රීඩකයා දෙවලපොළ සුරංග. කඳුලට තවත් කිලෝමීටර කිහිපයයි. තවත් කිලෝමීටර කිහිපයක්. කවුරුත් නැහැනේ බලන්න. ඉවරද කන්ද? කඳු සූර්යයා කවුද වෙන්නේ? යා? ඔය බලන්න සංවිධායක මණ්ඩලයේ මිනිස්සුත් නෑ සංවිධායක. සූර්යයා නැද්ද? ඒක කවුරුත් නෑ. මම දැක්කලා කියනවා. සූර්යයා කියලා. තමයි කන්දේ සූර්යයා